මිහින්තලේ කිව්ව සැනින් අපේ මතකයට එන්නේ මහා සෑය, අම්බස්තලය. ඒත් මිහින්තලා පුදබිමට ඇතුල් වන විටම හමුවන ඉපැරණි ඓතිහාසික රහස් දරාගෙන ඉන්න අපූරු දාගැබක් තියෙනවා. ඒ තමයි කටුසෑය. අද අපි යමු මේ පුංචි ඒත් අසිරිමත් දාගැබේ කතාව සොයාගෙන. කටුසෑය කියන නම ඇසුණු සැනින් ඔබට කුතුහලයක් දැනේවි. ජනප්‍රවාදයට අනුව මිහින්තලා මහා සෑය ඇතුළු විහාර කර්මාන්ත සඳහා භාවිතා කළ කටු, ආයුධ සහ උපකරණ තැන්පත් කරලා මේ සෑය නිම කළ බව පැවසෙනවා. ඒ වගේම තවත් මතයකට අනුව බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ රෝම ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති බැවින් මෙය කේතු සෑය ලෙසත් හඳුන්වනවා. මේ දාගැබ අනෙක් දාගැබ් වලට වඩා තරමක් වෙනස්. මේ අෂ්ටාශ්‍ර ඒ කියන්නේ පැති 8ක් සහිත පදනමක් මත ගොඩනැගුණු සුවිශේෂී නිර්මාණයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. අනුරාධපුර යුගයට අයත් මේ සෑයාවටින් හමු වූ තඹතහඩු වල ලියා ඇති මහායාන සූත්‍ර පාඨ නිසා මෙය අතීතයේ මහායාන බලපෑමට ලක් වූ ස්ථානයක් බවත් ඉතිහාසඥයින් විශ්වාස කරනවා. මිහින්තලේ පඩිපෙළ නගින්න කලින් හමුවන මේ නිහඬ කටුසෑය අපේ පැරණි තාක්ෂණය සහ ඇදහිලි පිළිබඳව ජීවමාන සාක්ෂියක්. මහා සෑයේ තේජස මැද මේ පුංචි සෑය අපට කියා දෙන්නේ ඉතිහාසයේ සැඟවුණු නිහඬ අලංකාරයයි. ඊළඟ වතාවේ ඔබ මිහින්තලේ යනවා නම් පඩිපෙළ නගින්න කලින් මේ ඓතිහාසික කටුසෑය අසල මොහොතක් නතර වෙන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තෙරුවන් සරණයි.